අපි මේවරත් විභාගයේ ඉලක්ක කරලා වීඩියෝ මාලාවක් කරගෙන යනවා. එතකොට පොතේ මේ අපි මීට කලින් සාරාංශකරණය පිළිබඳ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් ඉක්මනින් බලන්න විභාගයට කලින්. ඒ වගේම අපි අවබෝධයේ ප්‍රශ්නයට අදාළව වීඩියෝ එකක් කරා. බලපු නැති අය අනිවාර්යෙන් බලන්න. මොකද අපි ක්‍රමිකව පේපර් එකේ සියලු කොටස් සාකච්ඡා කරන් යන ගමනක් ඉන්නේ. අද රචනාව අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක දකින්නේ විභාගෙට බොහෝ සෙයින් දින කීපයකට දින ගණනාවකට කලින් නම් ඔයාට පුළුවන් අපි සම්මන්ත්‍රණ මාලාවක් තිබ්බා. අපි පවත්වපු සම්මන්ත්‍රණ මාලාව සාහිත්‍ය ව්‍යාකරණ කොටස් සියල්ලට අදාළව පූර්ණ මෙවර විභාගයේ ඉලක්කගත කරපු සම්මන්ත්‍රණ මාලාවක් අපි ක්‍රියාත්මක කරා. අවශ්‍ය අයට අපෙන් රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් වැඩි විස්තර අපෙන් ලබා ගන්න. හොඳයි. දැන් විභාගෙට ඉතාම ආසන්නයි දින කීපයක් තමයි තියෙන්නේ. අපි වෙන අවුරුදු වලත් අපි සාමාන්‍යයෙන් රචනාවක් ලියන්නේ කොහොමද? සහ මෙවර එන්න පුළුවන් වැඩි ඉඩකඩක් තියෙන රචනා මොනවද කියන කාරණාව පිළිබඳවත් එක කෙටි සාකච්ඡාවක් කරන්න හදන්නේ උදව්වක් විදියට. එතකොට මේ දැන් පළවෙනිම දේ තමයි මේ රචනාව කියන එකේ මේ රචනාව ලියන විදිහ රචනාවේ සැකිල්ල සහ රචනාවකට කරුණු ගොනු කිරීම පිළිබඳව ඔබ දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා පුතේ රචනාවකට මූලිකවම ලකුණු 25ක් හම්බ වෙනවා මේ. දැන් සමහර අය මේක එච්චර ගණන් ගන්න නැහැ. මොකද රචනාව එවිදට අපි හිතලා ලියනවා මොකද හැබැයි හොඳින් මතක තියාගන්න. ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන වැඩිම ලකුණු සංඛ්‍යාවක් හම්බෙන ප්‍රශ්නනේ රචනාව කියලා කියන්නේ. එතකොට මේ රචනාවේ ලකුණු 25 අපිට ආවට ගියාට හිම තක්සේරු කරන්න බෑ. අපි මේ පිළිබඳ හොඳ අවබෝධයකින් හොඳ අවධානයකින් ඕනේ. රචනාව ලියනකොට මම ඔයාට යෝජනා කරනවා මෙන්න මේ පිළිවෙල අනුගමනය කරන්න කියලා. ඔයාට පුළුවන් ඡේද කීපයක් අර සැකිල්ලක් ඔළුවේ තියාගෙන යන්න. ඒ කියන්නේ ඕනම රචනා මාතෘකාව එන්න ඕන අංග ටික මොනවද කියන එකනේ. පළවෙනි එක තමයි හොඳ හැඳින්වීමක් ඔබ සතුව තිබිය යුතුයි. මේ හැඳින්වීම අර නිකම්ම නිකන් දියාරු හැඳින්වීමක් කරගන්නේ නැතුව ඔයාට පුළුවන් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම රචනා මාතෘකා පහ එන්නේ ඒරියාස් පහකට කියන්නේ විවිධ පැතිකඩ පහක් හරහානේ එන්නේ එකම පැතිකඩක් නෙමෙයි. ඕකේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. සාහිත්‍යයට කලාවට බර ශේෂ්ත්‍රයක් ඊට පස්සේ ක්‍රීඩාව වෙන්න පුළුවන් දේශපාලනික රටේ කාලීන තොරතුරුනේ. ඒ වගේ සෞඛ්‍ය අර ඒ වගේ විවිධාකාර අංශ තියෙනවනේ ගෝලීය ප්‍රවණතාවයක් පිළිබඳ වෙන්න පුළුවන්. ඒතර ඔයා නිකන් දල වශයෙන් පහුගිය අවුරුදු වල රචනා මාතෘකා ටික පිළිබඳ මුලින් අධ්‍යයනයක නිරත වෙන්න. එහෙම අධ්‍යයනයක නිරත වෙලා ඊට පස්සේ ඔයාට පුළුවන් නිකන් දල වශයෙන් නිකන් නිර්වචන දෙක තුනක් හොයාගන්න එක එක මාතෘකා වලට අදාළව යම්කිසි භාෂාත්මක මොන ප්‍රයෝග ටිකක් ප්‍රස්තාව වෙන්න රූಢි ඉංග්‍රීසි මේවා ඔබේ රචනාව තුළ තිබිය යුතුයි. එතකොට තමයි රචනාව ලස්සන වෙන්නේ. රචනාව කියන්නේ පොදු වාර්තාවක් විදිහට රචනා ගොඩනගන්න එපා. හරි. ඒකත් එක්කම ඔයාට මෙන්න මේ හැඳින්වීම ඇතුලේ ඔය කියන විදිහට ලස්සන ප්‍රවේශයක් ගන්න අර හැමෝම දෙනවා වගේ දැන් උදාහරණයක් විදිහට පරිසර දූෂණය වගේ එකක් ආවම හැම ළමයෙක්ම පටන් ගන්නේ පරිසරය යනු නැත්තම් පරිසර දූෂණය යනු කියලා. එහෙම නැතුව පොඩ්ඩක් අර භාෂාත්මක වශයෙන් මේ පොඩි ලස්සනකින් අර නිර්මාණශීලී ප්‍රවේශයක් ගන්න පුළුවන් නම් හරි වැදගත් රචනාවට. ඒත් එක්කම පුතේ ඔයාගේ රචනාවේ දෙවෙනුව ඔයාට පුළුවන් පවතින తත්වය විස්තර කරන්න. පවතින తත්වය මෙතෙන්දි කතා කරන්න. ඒ කියන්නේ ඕනම මාතෘකාවකට අදාළව මේ වෙනකොට පවතින తත්වය මොකක්ද? කියන්නේ කොහොමද හොඳ මට්ටමකද තියෙන නරක මට්ටමකද මොකක්ද කියන කී අදාළ මාතෘකාවට අදාළව පවතින తත්වය පිළිබඳ ඒ ඡේදය තුල ගොඩනගන්න. ඉන් පස්සේ ඔයාට පුළුවන් මේ දීලා තියෙන මාතෘකාවට අදාළව වාසි හෙවත් යහපත් ලක්ෂණ තියෙනවා නම් වාසි නැත්නම් යහපත් ලක්ෂණ ඒවා තියෙනවා නම් ඔයාට ඒ ඡේද ගොඩනගන්න පුළුවන්. හතර වෙනුව ඒ දීලා තියෙන මාතෘකාව යටතේ අවාසි හෝ අයහපත් ලක්ෂණ තියෙනවා නම් එලියන්න පුළුවන්. කෙනෙක්ට දෙන්න පුළුවන් හරි වාසි යහපත් ලක්ෂණ නැති වුණොත් ඒක කොටස ලියන්න එපා. ඒතර තියෙන එක ලියන්න කියන්නේ දෙකම තියෙනවා නම් අපි දෙකම ලියනවා. නැත්නම් තියෙන්නේ මොකක්ද ඒක ලියනවා. යහපත නම් යහපත, අයහපත නම් අයහපතේ තියෙන தත්ත්වය පිළිබඳ ලියන්න. මේ ඡේද බෙදාගන්න විදිය මම මේ කියන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන අවාසි තියෙනවා නම් අන්නේ අවාසිදායක తত্ত্বය අවාසි මග හැර ගන්න ආකාරය ගැන කතා කරන්න පුළුවන්. අවාසි තියෙනවා නම් කොහොමද අවාසි මග හැරගන්නේ? අපි හිතමු මෙතන අවාසිදායක තත්ත්වයක් තිබුණ නැහැ කියලා ඔය අහන මාතෘකාවේ. එතකොට එහෙනම් ඔයා ලියන්න ඕනේ වාසි වැඩි කරගන්න විදිය. හරි. වාසිදායක අවාසි නැත්නම් වාසි තියෙන්න ඕනනේ. ඒතර අර බලන්න මේ අවාසි වැඩි කරගන්නේ කොහොමද කියලා ලියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන්
ඔබේ යෝජනා, චෝදනා, නිගමන ඔයාගේ මතය මොකක්ද මේ සම්බන්ධව කියලා ඒකේ ගොඩනගන්න. ඒතර මෙන්න මේ සැකිල්ල මතක තියාගන්න. දැන් සමහර අයගේ රචනා ගත්තම එහෙම මෙහෙම මොනවා හරි ලියලා ඉතින් වචන කපලා කොටලා කුරුටු ගාලා හිබ එපා. මම නම් ළමයෙක්ට යෝජනා කරන්නේ ඔයාගේ ව්‍යාකරණ පත්‍රයේ අනිත් වැඩ ටිකට පුළුවන් තරම් අනිත් වැඩ වලින් කාලය ඉතුරු කරගෙන හොඳ වෙලාවක් අරගෙන පැයක් විතර වුණත් කමක් නැහැ. හරි විනාඩි 45ක් පැයක් විතර වුණත් කමක් නැහැ. බොහොම නිදහසේ නිර්මාණශීලීව හිතලා වෙලාව අරගෙන පැහැදිලි අත්අකුරින් ලස්සනට ඡේද ටික බෙදලා රචනාව ලියන්න පුතේ. රචනාවේ ලකුණු අවශ්‍යයි. රචනාව තමයි වැඩිම ලකුණු ගාණක් තියෙන්නේ. නිර්වචන කීපයක් බලාගෙන යන්න. ලස්සන ලස්සන අදහස් කිහිපයක් බලාගෙන යන්න. නිර්මාණශීලී කරන රචනාව නිකම්ම ලියන හැල්ලක් බවට පත් කරන්න එපා. ඊට පස්සේ දැන් රචනාවේ සිද්ධිය ඔකනේ මම ඊළඟට එනවා. දැන් පහුගිය අවුරුදු වල ආපු රචනා මාතෘකා පිළිබඳව අපි නිකන් අධ්‍යයනයක් ගත්තොත් ඔයා මේක දල වශයෙන් සටහන් කරගත්තත් කමක් නැහැ. නිකන් අපි 2019ට ගියොතින් දේශපාලනය ගැන අහලා තියෙනවා මාතෘකාව. මොකද 2019 කියන්නේ රටේ දේශපාලන උණුසුමක් තිබ්බ කාලයක්. ඊට පස්සේ ගෝලීය ත්‍රස්තවාදය ගැන අහනවා, භාෂාව සාහිත්‍ය ඉතිහාසය ගැන අහලා තියෙනවා. ඒවා වැදගත්කම, ක්‍රීඩාව නවනිපැයුම් ආර්ථිකයට කොහොමද වැදගත් වෙන්නේ කියලා මිමි මාතෘකා ටික ගත්තම ඒ කාලේ සමාජය ඇතුලේ කතිකාවතක් වෙච්ච මාතෘකා මේ හැම එකම. 2020 ඔන්ලයින් අධ්‍යාපනය ගැන හුවා අපි දන්නවා 2020 කියලා කියන්නේ ඔන්ලයින් අධ්‍යාපනයේ සෑහෙන මේ කියන කරලියට ආපු කාලේ. ඊට පස්සේ වසංගත රෝග ගැන ආනයනය කරපු ආහාර මත යැපීම දැන් අපි දන්නවා 2020 වගේ කාලයක් කියන්නේ ආනයනය කරපු ආහාර මත යැපිලා කොරෝනා ඇවිල්ලා ලොකු ප්‍රශ්න ගත වෙච්ච කාලයක්. ඔයාලට මේ මම පැහැදිලි කරන්නේ මේ මාතෘකා ඇවිල්ලා තියෙන්නේ ඒ સંદર્ભයට අදාළව ඒ සමාජ තත්වයන්ට අදාළව. ඊට පස්සේ නවීකරණයත් එක්ක ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර කොහොමද අභියෝගයෙන් ලක්ුණේ විද්‍යාව තාක්ෂණය නිසා පසුබෑම ලබන සාහිත්‍ය කලා මොකද ඒ කාලේ තාක්ෂණ ඉදිරියට ආවනේ ඒවත් එක්ක ඒ ඔයාට පේනවද ඒ අහලා තියෙන්නේ ඒ සමාජ පසුබිමින් 2021 දී විචාරශීලී හා සංවේදී පුද්ගලික බිහි කරන්න කොහොමද සාහිත්‍ය බලපෑම තිරසාර කුෂිභෝග සංවර්ධන ව්‍යාපෘති මොකද ඒ කාබනික පොහොරේම ඇවිල්ලා අපේ වගා කටයුතු පිළිබඳ ගැටලු මතුවෙච්ච කාලයක්. ඊට පස්සේ සමුද්‍ර පරිසර සංරක්ෂණය ගැන හුව යුද ගැටුම් ගැන හුව යුද ගැටුණුත් ඔය කියන කාල සීමාව ඇතුලේ ලෝකේ පුරා ක්‍රියාත්මකයි. 2022 දී ලෝක සාමය, ළමා නාට්‍ය ප්‍රවර්ධනය, ළමා මන්දපෝෂණය, අධ්‍යාපන ප්‍රතිපත්ති කොහොමද රැකියාව වෙළඳපළත් එක්ක බලපාන නිසා දේශපාලනය හා තරුණ ප්‍රජාව කියන ඒ අහල තියෙන මාතෘකාත් එතකොට සමාජය ඇතුලේ කැළඹීමකට ලක් වෙච්ච එහෙම තිබිච්ච කාල සීමාව. 2023 දී ඇහුවේ බුද්ධි ගලණේ අපි දන්නවා ඒ කාලේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න මේ රටේ ආර්ථික අවපාතයත් එක්කනේ විදේශගත වුණා. ඒතර බුද්ධි ගලණේ ඇහුවා. ඊට පස්සේ යුද ගැටුම් ගැන ඇහුවා. කෘත්‍රිම බුද්ධිය AI තාක්ෂණය ගැන අහලා තියෙනවා. ඒත් එක්කම කියවීමේ රුචිය තරුණ ප්‍රජාව අතර නගා සිටවන්න මොනවද කරන්න ඕන? මොකද තාක්ෂණික ලෝකෙක අපි ඉන්න නිසා. වැසි ජලයේ සංරක්ෂණය වගේ මාතෘකාවක් අහලා තිබ්බා. සම්ප්‍රදායික ජල සංරක්ෂණ ක්‍රමවල කොහොමද ඒකට බලපාන්නේ? ඊට පස්සේ ආසන්නම අවුරුදු 2024 2024 අවුරුද්දේ අපින් අහන්නේ රචනාව පිළිබඳ මොකක්ද පුරාවස්තු සංරක්ෂණය ගැන ඇහුවා. අපි දැක්කා මේ කාල සීමාවේ පුරාවස්තු පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් තිබ්බා. සමහර පුරාවස්තු ඉදිකිරීම කඩලා තිබුණා. ඒ දේශපාලන බලපෑම් තිබුණා. ඒ පිළිබඳ ඇහුවා. ගෝලීය උෂ්ණත්ව පාලනය පිළිබඳ ඇහුවා. මොකද රට ඇතුලේ මේ වෙනකොට පරිසර විනාශයන් සිද්ධ වෙලා එහෙම වාතාවරණයක් තිබුණ නිසා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයේ සංස්කෘතිකාංගවලින් ලැබිය හැකි දායකත්වය ඇහුවේ 2024 දී. එතකොටත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය කියන එක අර ලංකාවේ විදේශ විනිමය සපයන්නනේ හොඳ දෙයක්. ඒක නිසා ඒක ප්‍රවණතාවයක් විදිහට මතු වුණා. ඒ පිළිබඳ ඇහුවා. ඒ වගේම පොලිතින් භාවිතය අවම කරන්න පොලිතින් භාවිතය කොහොමද අවම කිරීම කියලා ගැන ඇහුවා. ඒ වගේම දේශපාලන බලපෑම් වලින් තොර රාජ්‍ය සේවයක් පිළිබඳවත් ඇහුවා ආසන්න අවුරුද්දේ 2024. දැන් අපි කතා කරමු ඔය කියන තේමාවලුත් එක්ක 2025 අවුරුද්දේදී ඒ කියන්නේ මේ අවුරුද්දේදී මොනවද ඔයාගෙන් වැඩිපුර අහන්න පුළුවන් රචනා මාතෘකා? අපි දන්නවා මේ කාලේ සමාජය ඇතුලේ පහුගිය කාල සීමාව ඇතුලේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඒ වගේම මේකත් එක්ක අපරාධ කියන එක දැඩිව බැඳිලා තියෙනවනේ. මත්ද්‍රව්‍ය අපරාධ මේවා සමාජය ඇතුලේ මාර විදියට කතා කරපු තේමාවන් බවට පත් වෙනවා. අදටත් ඒක එහෙමයි. ඔයා පේපර් එක ලියන මොහොතේත් ඒක එහෙමයි. එතකොට මේ අපරාධ මත්ද්‍රව්‍ය ඊට පස්සේ මේ මත්ද්‍රව්‍ය වලින් තරුණ පරපුර විනාශ වෙන විදිය, විකෘති තත්ත්වයන් ඇති වෙච්ච විදිය, ඊට පස්සේ මේවත් එක්ක මනුෂ්‍ය ඝාතන, මංකොල්ල කෑම, සන්නද්ධ අපරාධ කල්ලි පාතාල සිදුවීම් සම්බන්ධ ලංකාව ඇතුලේ ප්‍රබල විදියට සාකච්ඡාවක් කතිකාවතක් අදටත් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ මාතෘකාවක් එන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒත් එක්කම මේ වෙනකොට ලංකාව ඇතුලේ අපි දන්නවා ආණ්ඩු පෙරලියක් සිද්ධ වෙලා දේශපාලනික උණුසුමකුත් තියෙනවා.
කියන්නේ කලින් තිබිච්චනට වඩා ලංකාව ඇතුලේ ලොකු ප්‍රතිවිරෝධයක් ජනතා පරමාධිපත්‍ය ප්‍රබල වුණා. ඒකත් එක්ක වැඩිපුර දේශපාලනික වශයෙන් බලපෑම් සිද්ධ වෙලා අර පාලකයාගේ තිබිච්ච ඒකාධිකාරීත්වය නැති කරලා පාලිතයා පරමාධිපත්‍ය බලය දැරුවා සහ ඒ ආණ්ඩු වෙනස් කරා. එහෙනම් මේ ජනතා පරමාධිපත්‍ය සහ මේ දේශපාලනය කියන තේමාවත් මේ කාලය වෙනකොට උණුසුම් රට ඇතුලේ. ඒත් එක්කම අපි ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් අපි දන්නවා ක්‍රීඩාව ගත්තම පහුගිය කාලේ අපේ රටේ නේ අපේ රටේ දැන් ගත්තොත් ක්‍රිකට් තමයි අපේ රටේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාව. හැබැයි පසුබෑමට ලක් වෙලා තියෙනවා. යම් දේශපාලනික බලපෑම් මේවා තුළ ලැබිලා තියෙනවා. ඒව මේවත් එක්ක ක්‍රීඩාව සම්බන්ධ එක්කෝ ක්‍රිකට් වෙන්න පුළුවන්. නැත්නම් මලල ක්‍රීඩා සම්බන්ධ දැන් අර ජනප්‍රිය ක්‍රීඩාවට වැඩි අවධානයක් දෙනකොට ඒ තුලින් පරාජයන් තමයි වැඩිපුර ලැබුවේ. හැබැයි අනිකුත් ක්‍රීඩාවල ප්‍රවණතාවයන් දකින්න තියෙනවා. ඒතකොට ඒක සමබර නැති තත්ත්වයක්. කොහොමද මේවා සමබර කරගන්නේ? ඒ වගේ ක්‍රීඩාව සම්බන්ධ මාතෘකාවක් උනත් එන්න වැඩිට කලක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට අපි ඉන්නේ තාක්ෂණික ලෝකෙක. AI තාක්ෂණය සමාජයක් කලබල තියෙන්නේ. හරි. AI එක්ක දැන් මේ වෙනකොට මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු වෙලා තියෙනවා වගේම මේ වගේ සිද්ධ වෙන අක්‍රමිකතාවයන් පිළිබඳවත් දැඩිව සාකච්ඡා වෙනවා. දැඩිව ඒ පිළිබඳ කතිකාවතක් යනවා. ඒතර මේකේ හොඳ තියෙනවා නරක තියෙනවා නේ සජීවී මිනිස්සෙක් තමයි මේ අජීවී වස්තුන් ක්‍රියාකාරීත්වය කරන්නේ. ඒතර මේවා කොහොමද වෙන්නේ කියන දේවල් පිළිබඳ AI තාක්ෂණය ආදාළවත් ඉන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැන් මේ වෙනකොට සමාජයේ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ පාසල් වේලාව පිළිබඳ වෙන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඊට පස්සේ තියෙන විෂය නිර්දේශ වෙනස් කිරීම අර සම්ප්‍රදායික විෂය මාලාවන් වලින් එක නවීන විෂය මාලාවකට යොමු වීම කියන මේ දේවල් තියෙනවා. එතකොට මේවා සමාජයකට කොහොම බලපායිද මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා ඔය වගේ තියෙනවා. අපි හිතනවා මේ සමාජයක් ඇතුලේ හරි උණුසුමින් යන්නේ මෙන්න මේ වගේ සිද්ධාමයක්. එතකොට මේ වගේ මාතෘකා තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ අතරින් එක මාතෘකාවක් නැත්නම් කීපයක් මෙවර විභාග දෙන්න පුළුවන්. ඊට අමතරව සාහිත්‍ය පැත්තට සාමාන්‍ය සාහිත්‍ය කලා ශාස්ත්‍ර වලටත් එනවා. ඒකෙදි දැන් හැම අවුරුද්දකම නාට්‍ය ගැන අහලා තියෙනවා, නවකතා, කෙටිකතාව ගැන පොදු සාහිත්‍ය ගැන අහලා තියෙනවා. හැබැයි සිනමාව පිළිබඳ මේ වෙනකන් කලාවෙන් අහලා නැහැ. මේ සිනමාව කොහොමද ලංකාවේ සිනමාව පැත්ත මොන වගේද? මොකද අපි දන්නවා සිනමාවට සම්බන්ධ ප්‍රධාන සිදුවීම් ගණනාවක් පහුගිය කාලේ සිදු වුණා. විශේෂයෙන් මාල්නි ෆොන්සේකා මහත්මියගේ අභාවය සිදු වුණා. නිලි රැජින නේ ඊට පස්සේ මේ දේවලුත් එක්ක සිනමාවේ උණුසුම් තත්ත්වයක් ආවා. ඒ වගේම මේ වෙනකොට ටිකක් කති සමාජය තුළ සිනමාව කතිකාවතකට ලක් වෙලා තියෙනවා. ඒ වගේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ මාතෘකායි කියලා. මේ මාතෘකා මම ඔයාලට උදව්වක් වශයෙන් කිව්වේ. හැබැයි මේවා ආවේ නැතත් වෙන මාතෘකාවක් මම හිතන පුතේ අර මම කියලා දීපු සැකිල්ල අධ්‍යයනය කරන්න කරුණු ටිකක් හොයාගෙන යන්න නිර්වචන ටිකක් හොයාගන්න ඒකට අදාළව වැඩේ කරගෙන යන්න. එතකොට මේක ගොඩ දාන්න පුළුවන් රචනාවට හොඳ සූදානමක් ඕනෙමයි.